හායි කොහොමද ඔයාලට? ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාලට අරගෙන එන්නේ Adobe Photoshop අපි කොහොමද ප්‍රී අපේ කම්පියුටර් එකට ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගන්න කියලා වීඩියෝ එකක්. එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. මුලින්ම අපි බලන්නේ අපි Photoshop සල්ලි දීලා buy කරනවා නම් ඒක කරන්නේ කොහොමද කියලා. මුලින්ම අපි අපේ browser එකට එන්න ඕන. browser එකට ඇවිල්ලා Adobe Photoshop download කියලා search කරගන්න ඕන. ඊට පස්සේ මේ විදිහට අපිට search result එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ පළවෙනිම එක තමයි අපි select කරන්න ඕන. official Adobe Photoshop කියලා එකක් තියෙනවා. ඒක තමයි අපි select කරන්න ඕන. ඉතින් ඒක මේ විදිහට select කරාට පස්සේ අපි පොඩ්ඩක් load වෙලා මේ වගේ තැනකට එනවා. ඉතින් මෙතෙන් ආවට පස්සේ මේ වගේ message එකක් එනවා. ඔයා මේ දෙක cancel කරගන්න ඕන. ඊට පස්සේ මෙතන උඩින් අපිට බලා ගන්න පුළුවන් අපි Photoshop buy කරනවා නම් අපිට buy කරන්න තියෙන package 3. ඉතින් මේ විදිහට අපිට package 3 බලා ගන්න පුළුවන්. පළවෙනි package එක තමයි individual package එක. ඉතින් මේ package එක එක මාසයකට $13.79ක් වගේ වෙනවා. ඉතින් මේ පැකේජ් එකත් එක්ක අපිට තවත් දේවල් ටිකක් Adobe සමාගම විසින් ලබා දෙනවා. ඉතින් දෙවෙනි පැකේජ් එක තමයි Student and Teachers ලගේ පැකේජ් එක. ඉතින් මේක $19.99ක් වගේ මුදලක් වෙනවා. ඉතින් මේ පැකේජ් එකත් එක්කත් කලින් පැකේජ් එක වගේම එයාලා අපිට ඔෆර් ටිකක් ලබා දෙනවා. තුන්වෙනි පැකේජ් එක තමයි බිස්නස් පැකේජ් එක. ඉතින් මේ පැකේජ් එක $37.99ක් වගේ වෙනවා. ඉතින් මේ පැකේජ් තුනෙන් ඔයාලට ගොඩක් වටින ඒ වගේම වැදගත් පැකේජ් එක තමයි ස්ටුඩන්ට් පැකේජ් එක. ඉතින් මේ පැකේජ් එක අපිට අනිත් පැකේජ් වලට වඩා අඩු මුදලක් ගෙවලා ලබා ගන්න පුළුවන්. Photoshop වගේ අපි සල්ලි දීලා buy කරන්න ඕන software එකක් free download කරගන්න විදිය මේ වෙනකොට අපිට YouTube එකේ ඇතුළත් කරන්න බෑ. YouTube එකේ රෙගුලාසි වලට අනුව. ඉතින් අදාළ software එක download කරගන්න අවශ්‍ය වෙන සියලුම link මම අපේ Telegram channel එකේ upload කරලා තියෙනවා. ඉතින් ඔයාටත් අපේ Telegram channel එකට join වෙලා අදාළ link වලින් ගිහිල්ලා අදාළ software එක download කරගන්න පුළුවන්.